ඔයා ගන්න ඉන්න බයික් එක ලීටරයට කිලෝමීටර් 70ක්. එහෙම නැත්නම් ඊටත් වැඩිය පොඩ්ඩක් වැඩ කරනවා නම් ඒ බයික් එකේ ඔයාට කිලෝමීටරයක් යන්න වෙන්නේ රුපියල් 5කටත් අඩු ගාණක්. ඔයා ගණන් හදලා බැලුවා නම්. ඉතින් අන්න ඒ කැටගරි එකේ අන්න ඒ ඔප්ෂන් එක අන්න ඒ ඉකොනොමිකල් ගතිය තියෙන Hero HF Deluxe එක ගෙනල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට ෆියල් කන්සම්ප්ෂන් එක එහෙමනම් ඒ වගේ ඉකොනොමිකල් නම් ගණන් වැඩි වෙයිද? එහෙම නැත්නම් ලොකු ගාණක් වෙයිද? නෑ. මෙන්න මේ විදිහට තමයි HF Deluxe එක මම ඔන්න වීඩියෝ එක පටන් ගන්නකොටම මේකේ ප්‍රයිස් එක වෙනවා මෙන්න මේ විදිහට තමයි මේගොල්ලෝ Hero HF Deluxe ප්‍රයිස් කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මෙන්න නම්බර් එක ඔයාලට අබාන්සොට වලට කෝල් එකක් දෙන්නත් පුළුවන්. ඊට අමතරව මේ බයික් එකේ මේ තියෙන ඉකොනොමිකල් ගතිය විතරද තියෙන්නේ. එහෙම නැත්නම් මේකේ තව මොනවද තියෙන්නේ කියලා මම කතා කරන්න යන්නේ මොටෝ හබ් එකෙන්. එහෙනම් මේකේ ෂෝට් එක තියෙනවා සුපුරුදු විදිහටම TikTok, Facebook, Instagram වල. ඒකත් ගිහලා අනිවාර්යෙන්ම like කරන්න, share කරන්න, ඒක අනිවාර්යෙන්ම follow කරන්න. ඒත් එක්කම ඒක download කරලා වගේ social media වල, personal social media වල story එකක් දාගන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊට අමතරව වීඩියෝ එක බලන ගමන්ම channel එක subscribe කරන්න. එහෙනම් අවියන් වීඩියෝ එකට මේ මොටෝ හබ්. සුපුරුදු රිවිව් එකට යන්න කලින් මම කැමති මේක ඇවිල්ලා බැලුවට පස්සේ මේ බයික් එකේ තියෙන මේ ඉකොනොමිකල් ගතියත් එක්ක මේකේ තියෙන මේ ප්‍රැක්ටිකලිටි එකත් එක්ක මම ආස කරන දේවල් ටික ඉස්සෙල්ලා කියලා ඉන්න මම හිතන්නේ ඔයගොල්ලොත් ඒකට ආස කරයි මොකද මේ වගේ බයික් එකක් ගන්න විශේෂ පර්පසස් ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ ටික ඉස්සෙල්ලා කතා කරමු. ඉස්සෙල්ලාම මම කැමති මේකේ තියෙන මේ සීට් එකේ ලෙන්ත් එකට. මොකද ඔයා විශේෂයෙන්ම මොනවා හරි ඩිලිවරි කරන කෙනෙක් නම් ඒකට අවශ්‍ය මොනවා හරි බෑග් එකක් හරි බොක්ස් එකක් හරි මොකක් හරි එකක් ඔයාගේ පිටේ අරන් යනවා නම් ඔයාලට දැන් මතක් වෙයි මොනවා හරි අපි කැම ඩිලිවරි කරන කම්පැනි එකක් වෙන්න පුළුවන් ඒ වගේ මොකක් හරි මතක් වෙයි. එතකොට එයා මෙතන වාඩි වුණාම එයාගේ බෑග් එකත් එයාගේ බොක්ස් එකත් එයාට බරක් වෙන්නේ නැති ඉන්න තියන්න පුළුවන් ඉතින් හොඳ සීට් එකක් එක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම මේකේ තවත් පැසෙන්ජර් කෙනෙක් යනවා නම් එයාටයි රයිඩර්ටයි දෙන්නටම ගොඩක් ඉඩ තියෙන සීට් එකක් ඔයගලන්ට පේනවා ඇති. මේක එක පීස් එකයි එහෙම නැත්නම් අපිට පොඩි හම්ප් එකක් එක්ක තනි සීට් එක එන්නේ. හැබැයි මේ සීට් එක ගොඩක් දිගින් වැඩි හින්දා අපිට ලොකු ස්පේස් එකක් මේකේ ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ ස්ටෑන්ඩඩ් මේකේ තියෙන මේ හැන්ඩල් එකේ හින්දා අපිට අවශ්‍ය දෙයක් මෙතන ගැට ගහ ගන්නත් පුළුවන්. අපිට මේකෙන් අල්ලන් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන ගැට ගහ ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකත් ගොඩක් වැදගත් වෙනවා. ලොකු ස්ටයිලිෂ් ඩිසයින්ස් දාන්නේ නැතුව මේ ස්ටෑන්ඩඩ් ලෙවල් එකේ දීපහම අපිට ඕන දෙයක් මේකේ ග්‍රිප් වෙන විදිහට ගැට ගහ ගන්න පුළුවන්. ඒක ගොඩක්ම වැදගත් දෙයක් මම මේ බයික් එකේ දකින. ඊට පස්සේ ඔයා එහෙම නැත්නම් අපි කවුරු වුණත් බයික් එකක් ගත්තාම ඒක බිස්නස් පර්පසස් වලට ගන්නවා කියලා අපිට ඒක අනික් ගමන් වලට පාවිච්චි කරන්න බැරි වෙන්න හේතුවක් නැහැනේ. ඉතින් අන්න ඒකට මැච් වෙන විදිහට ස්ටයිලිෂ් ඩිසයින් එකකුත් මේකේ හම්බ වෙනවා. ඉතින් මේ තියෙන බ්ලැක් කලර් මේකේ තියෙන සයිලන්සර් ගාඩ් එක මේ ෆ්‍රේම්ස් මේ හැම එකක් ක්‍රෑෂ් බාර්ස් ඔක්කොමත් එක්ක ඔයගලන්ට පේනවා ඇති බ්ලැක් කලර් ඇලොයි වීල්ස් තමයි මේකේ හම්බ වෙලා තියෙන්නේ. එතකොට මේ තියෙන රෙඩ් ඒ වගේම මේ තියෙන ග්‍රේ කලර්ස් උත් එක්ක මේකේ තියෙන බ්ලැක් කලර් ඩිසයින් එක මාරම ලස්සනට බ්ලෙන්ඩ් වෙනවා. මේක
මේ වගේ එහෙම නැත්නම් මේ කැටගරි ඉකොනොමිකල් කැටගරියේ බයික් එකක් විදිහට මම ඒකත් එක්ක තමයි මේක මෙන්ෂන් කරන්නේ. ඊළඟ විශේෂම දේ තමයි අපි මේ වගේ බයික් එකක් ඩේ ටු ඩේ පදිද්දී අපිට ඊළඟට අපි යන්නේ ලොකු බිස්නස් එකකට. එහෙම නැත්නම් අපි යන්නේ මොකක් හරි ටයිම් එකකට තියෙන වැඩකට. එහෙම නැත්නම් අපි මොකක් හරි ඩිලිවරි එකක් කරන ගමන් ඉන්නේ. අපේ ඔළුවේ තියෙන්නේ ඒක විතරයි. එතකොට අපිට සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එකක් මේකේ හම්බ වෙනවා. අපි හැම වෙලේම පාර යනවා නම් කවුරු හරි ස්ටෑන්ඩ් එක ගහන් ඉන්නවා නම් අපි ඒක මතක් කරනවා. හැබැයි මේකේ එහෙම මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකේ සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එකක් තියෙනවා. අපි අපේ බිසි ලයිෆ් එකත් එක්ක මේක එහෙම නැත්නම් අපි මොකක් හරි ඩිලිවරි එකකට මේක යනවා නම් අපි හදිසි ගමනකට මේක යනවා නම් අපිට අමතක වුණොත් සයිඩ් ස්ටෑන්ඩ් එක අකුල ගන්න මෙයා ඒ රිමයින්ඩ් එක දෙනවා. ඉතින් ඒක විශේෂම දෙයක්. අර තියෙන ෆියල් ඉකොනොමි එකත් එක්ක මේ තියෙන ප්‍රැක්ටිකලිටි එක මම හිතන්නේ ගොඩක්ම මේ කැටගරි එකේ බයික් එකක පර්පස් එකට මැච් වෙන විදිහේ ඩිසයින්ස් ටිකක් මේ තියෙන ඔප්ෂන්ස් ටිකක් තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඊට අමතරව මේ ක්‍රෑෂ් බාර් එක ගොඩක්ම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් අපි මේ වගේ බයික් එකක් ගොඩක් දුරට ටවුන් වල පාවිච්චි කරන්න තියෙන ඉඩකඩ වැඩි. මම කලින් කිව්වා ජොබ්ස් වලට වෙන්න පුළුවන්, බිස්නසස් වලට වෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක අපිට ටවුන් වල වාහන අස්සෙන් එහෙම නැත්නම් ලොකු ට්‍රැෆික්ස් වල තමයි යන්න වෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවට අපේ සේෆ්ටි එකටත් ඒක ගොඩක් වැදගත් වෙනවා. අපි යන් එහෙනම් ඉස්සරහින් අපේ සුපුරුදු රිවිව් එකට. HF Deluxe එකේ fuel consumption එකෙන් තමයි මම කතාව පටන් ගත්තේ. එහෙම නැත්නම් කොච්චර ඉකොනොමිකල්ද කියලා තමයි කතාව පටන් ගත්තේ. ඉතින් බයික් එකක තෙල් වලින් අපිට ලොකු සහනයක් දීලා ලොකු මුදලක් ඉදිරි කරලා දීලා අපිට ඊළඟ ස්පෙයා පාර්ට් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිපෙයාර් එකකින් සර්විස් එකකින් ඒ ගාණ ලොකුවට වියදම් කරන්න උනොත් එහෙම මේ බයික් එකේ තියෙන ඉකොනොමිකල් ගතිය ඒ තියෙන fuel consumption එක තිබුණත් වැඩක් නෑ වගේ. ඉතින් ඒ වගේ එහෙම නැත්නම් ඒකේ තියෙන ඉකොනොමිකල් ගතියට මැච් වෙන විදිහට අනික් දේවලුත් තියෙන තැන් දෙක තුනක් මට මේ බයිකේ වලදී හම්බුණා. ඉතින් මම ඉස්සරහින් කතාව පටන් ගන්නකොටම ඒකත් මෙන්ෂන් කරන්නම්. ඉස්සෙල්ලාම අපිට මෙන්න මේ විදිහේ ලස්සන ඩිසයින් එකක් තියෙන බයික් එක නිකන් බජට් කැටගරි එකේ බයික් එකක් වුණාට අපිට ස්ටයිලිෂ් ඩිසයින් එකක් තියෙන ෆේස් එකත් එක්කම හැලජන් ලැම්ප් එකක් හම්බෙන්නේ. එතකොට මේකේ මේ හැලජන් ලැම්ප් එක ඕනි වෙලාවක අපිට උනත් පහසුවෙන් රිප්ලේස් කරගන්න පුළුවන් විදිහට අඩු ගාණක් එහෙම නැත්නම් පොඩි ගාණක් වියදම් කරලා රිප්ලේස් කරගන්න පුළුවන් විදිහේ බල්බ් එකක් එන්නේ. ඉතින් ඒකත් එක්ක එන සිග්නල් ලයිට්ස් එකත් අපිට නෝමල් ලයිට්ස් එකක් එන්නේ. අපිට අවශ්‍ය වෙලාවක ඒක පොඩි වියදමකින් ඒක රිප්ලේස් කරගන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් ඒත් එක්කම ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන සිග්නල් ලැම්ප් එකේ තියෙන ෆ්ලෙක්සිබිලිටි එක. එහෙම නැත්නම් මේක හදිස්සියේ කොහේ හරි වැදුනත් එකපාරට මේක ඩැමේජ් වෙන්න එහෙම නැත්නම් කැඩලා යන තියෙන දෙකට අඩුයි. මොකද අපි මොකක් හරි ට්‍රැෆික්ස් වල යනකොට ඒ වගේ දේවල් වලදී මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් මේවා එකපාරට කැඩලා යන්නේ නැහැ. මොකද මේ ෆ්ලෙක්සිබල් හින්දා අපිට මේක එකපාරක් වැදිලා ආපහු තියෙන තැනට එන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට આવොත් මේකේ හයිඩ්‍රොලික් ටෙලස්කොපික් සස්පෙන්ෂන්ස් එන්නේ. අපි ඩිලිවරි එකක් යනවා නම් අපි මොකක් හරි කුරියර් සර්විස් එකකට මේක දුවනවා නම් අපිට යන්න හැම වෙලේම එක පාරක එක විදිහකට යන්න වෙන්නේ නැහැ. අපිට එක පාරට ගැප්ස් හම් වෙන්න පුළුවන්, වලවල් හම් වෙන්න පුළුවන්. අපිට හැම වෙලේම කාපට් එක යන්න වෙන්නේ නැහැ. පොඩි රළු පාරක යන්න පුළුවන්. ඉතින් ඒ ඕනි මේකකට හොඳට පර්ෆෝම් කරන්න පුළුවන්. අපිට කම්ෆර්ට් එක දෙන්න පුළුවන්. අපිට ඩේලි පදින්න හොඳ සපෝට් එකක් දෙන්න පුළුවන් අමාරුවක් නැතුව. අපිට ටෙලස්කොපික් හයිඩ්‍රොලික් සස්පෙන්ෂන් හම්බ වෙනවා. ඒ වගේම අපිට මේ ග්‍රැෆික් කිට් එක හම්බ වෙනවා අපේ ෆේස් එකේ සහ අපේ ටැංක් එකේ. අපේ මඩ් ගාඩ් එක ෆුල් බ්ලැක් ඩිසයින් එකක් හම්බෙන්නේ. බ්ලැක් වීල් එකට හොඳට බ්ලෙන්ඩ් වෙන්න ඒත් එකම 18 ඉන්ච් වීල් එකක් තමයි මේකේ හම්බ වෙලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. මේකේ මෙන්න මේ විදිහට අපිට බ්‍රේකින් සිස්ටම් එක බලා ගන්න තියෙනවා. ඒ වගේම ඉන්ටර්නල් එක්ස්පෑන්ඩින් ෂූ ටයිප් එකේ බ්‍රේකින් සිස්ටම් එකක් තියෙන්නේ. එතකොට මේක ස්පීඩ් එකෙන් යනවා වගේම මේකට ගන්න පුළුවන් ලොකුම ස්පීඩ් එකෙන් යනවා වගේම ඒ විදිහටම ස්මූත්ලි මේක ස්ලෝ ඩවුන් කරගන්න පුළුවන් හැකියාව බ්‍රේකින් සිස්ටම් එකට තියෙනවා. එකපාරට බ්‍රේක් ඇප්ලයි වෙලා අපිව කන්ෆියුස් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි මේකේ අපිට බ්‍රේකින් සිස්ටම් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් එතනින් පස්සට ආවොත් අපිට මම කලින් කතා කරපු ක්‍රෑෂ් බාර් එකත් හම්බ වෙලා තියෙනවා. ඉතින් මම මෙහෙම එන්නම් සයිඩ් එකට. සයිඩ් එකට එන්න කලින් මම කැමති මේකේ හැන්ඩල් බාර් එක ගැන කතා කරන්න. මේ හැන්ඩල් බාර් ඩිසයින් එක දැක්කම ඔයා බයික් එක්ස්පර්ට් කෙනෙක්. බයික් එක්ස්පර්ට්ස්ලා ගොඩක් මේ වීඩියෝස් බලනවා. ඉතින් මේ හැන්ඩල් බාර් එක දැක්කම ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් දන්නවා හරිම කම්ෆර්ටබල් රයිඩින් පොසිෂන් එකකට. අපි මේක නේකඩ් බයික් එකකුත් නෙවෙයි, එහෙම නැත්නම් මේක රේසින් බයික් එකකුත් නෙවෙයි, මේක ඔෆ් රෝඩ් බයික් එකකුත් නෙවෙයි. ඉතින් ඒ වගේ තියෙන හැන්ඩල් ඩිසයින් එකට හාත්පසින්ම වෙනස් විදිහේ හැන්ඩල් බාර් එකක්, එහෙම නැත්නම් ගොඩක් කම්ෆර්ටබල් හැන්ඩල් බාර් එකක් තියෙන මම වාඩි වෙලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ හැන්ඩල් බාර් එක දැක්කහම අපි මේ විදිහට මේකෙන් අල්ලගත්තාම අපිට සම්පූර්ණයෙන්ම අපේ කොන්ද කෙලින් තියාගන්න. සාමාන්‍යයෙන් අපි හයි කැපැසිටි එහෙම නැත්නම් ස්පෝර්ට් බයික් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔෆ් රෝඩ් බයික් එකක්, එහෙම නැත්නම් නේකඩ් එකක්, ඒවයි අපි සාමාන්‍යයෙන් ටිකක් බයික් එකේ වෙනමම ඇන්ගල් එකක ඉන්නේ. නමුත් මේ වගේ බයික් එකක් අපි ඩේ ටු ඩේ පදින්න ඕනේ. මේ වගේ බයික් එකක් අපි හැමදාම වැඩට යන්න ඕනේ, හැමදාම අපේ සර්විස් එකට, අපේ ජොබ් එකට යන්න ඕනේ. එතකොට මේක හැමදාම පදින්න ඕනේ බයික් එකක්. එතකොට මේ වගේ බයික් එකකට මැච් වෙන විදිහේ කම්ෆර්ටබල්
රයිඩින් පොසිෂන් එකක් තමයි මේකේ තියෙන ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ඒත් එක්කම මේක සුපුරුදු සයිඩ් මිරර්ස් දෙකත් එක්කම අපිට මේකේ තියෙන කන්ට්‍රෝලර්ස් ගැන කතා කරොත් මේකේ අපිට හෙඩ් ඩිම් කන්ට්‍රෝල් එක තියෙනවා. හෙඩ් ලයිට් එක ඩිම් ලයිට් එක ලයිට් එකෙන් තමයි අපිට ඇක්සස් එක තියෙන්නේ. ඊට අමතරව අපිට සිග්නල් ඉන්ඩිකේටර් වගේම හෝන් එකත් අපිට හම්බ වෙන්නේ වම් පැත්තට, දකුණු පැත්තෙන් අපිට self start option එකත් මේකේ දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව මම මෙහෙම මේකේ gauge cluster එකට එන්නම්. මේකේ gauge cluster එකේ අපිට මෙන්න මේ විදිහට ඇනලොග් මීටර්ස් දෙකක් තමයි හම්බ වෙන්නේ. ස්පීඩ් එකත් එක්ක අපිට මයිලේජ් මීටර් එක තියෙනවා. හීරෝ කියන බ්‍රෑන්ඩින් එකක් තියෙනවා අපිට ඒ මීටර් එකේ. ඊට අමතරව අපේ දකුණු පැත්තට ගියොත් අපිට ෆියුවල් ලෙවල් එක වගේම මම කලින් කතා කරපු අපේ සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එක, එතකොට නියුට්‍රල් අපිට ඉන්ඩිකේටර් එකක් හම්බ වෙනවා, හෙඩ්ලයිට් ඉන්ඩිකේටර් එක හම්බ වෙනවා. ඒ වගේ දේවල් දකුණු පැත්තේ HF Deluxe කියන බ්‍රෑන්ඩින් එකේ තියෙන මීටර් එකේ හම්බ වෙනවා. එතනම තමයි අපේ කී හෝල් එක තියෙන්නේ. කී හෝල් එකට දෙපැත්තේ අපේ සිග්නල් ඉන්ඩිකේටර්ස් දෙක හම්බ වෙලා තියෙනවා වගේම අපේ හැන්ඩල් එක මේ විදිහට ෆික්ස් වෙන තැන මේ තියෙන ක්ලෑම්ප් එකේ අපිට හීරෝ කියන බ්‍රෑන්ඩින් එකත් මේගොල්ලෝ එම්බෝස් කරලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම කැමති මෙතනදී මේ බයික් එකේ ක්‍රූසින් රේන්ජ් එක ගොඩක් වැඩි. එතකොට මේ බයික් එකේ තියෙන ඉකොනොමිකල් ගතිය වැඩි හින්දා අපිට ගොඩක් දුර මේක පදින්න පුළුවන්. ගොඩක්ම පහසුවෙන්. එහෙම නැත්නම් අඩු මුදලකින්. එතකොට ඒ වගේ බයික් එකක් අපිට ගොඩක් පහසු පොසිෂන් එක තියෙන්නත් ඕනි. ඉතින් ඒකට මේ හැන්ඩල් බාර් එක ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඊළඟට මම එනවා මේකේ තියෙන මේ සීටින් පොසිෂන් එකට. මම කලින් මේක කතා කරා. බයික් එකේ සයිඩ් ඩිසයින් එක ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම හයිලයිට් වෙන්නේ මම හැම වෙලේම මෙන්ෂන් කරපුවා මේකේ රෙඩ් සහ මේ ග්‍රේ කලර් එකේ ග්‍රැෆික් කිට් එක. එතකොට මේ ටෑන්ක් එකෙත් අපිට මේ ග්‍රැෆික් කිට් එක මේ විදිහට ඇටච් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේකේ අපිට ලීටර් 9.5ක ෆියුවල් කැපැසිටි එකක් තියෙනවා. එතකොට ලීටරේට කිලෝමීටර් 70කට ආසන්න දුරක් මේක ධාවනය කරන්න පුළුවන් නම් වා හිතන්න ලීටර් 9ක් එක්ක ගොඩක් හොඳ ක්‍රූසින් රේන්ජ් එකක් ගන්න පුළුවන් මේකේ එක ෆුල් ටෑන්ක් එකකින්. ඊට අමතරව ලීටර් 1.5ක රිසර්ව් එකකුත් මේකේ තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට මේකේ ටියුබියුලර් ඩබල් ක්‍රැඩල් තමයි මේකේ ෆ්‍රේම් එක හම්බ වෙන්නේ. මම කලින් එක මෙන්ෂන් කරා අපිට බ්ලැක් කලර් ෆ්‍රේම් එකක් හම්බ වෙනවා කියලා. ඉතින් ඒත් එක්කම අපිට මේ ෆුට් ස්ටෙප් එක ගැන කතා කරොත් සාමාන්‍ය ස්ටයිලිෂ් ෆුට් පෙග් එකකට වැඩිය මේකේ තියෙන ග්‍රිප් එක වැඩි කරලා මේකේ තියෙන අර ප්‍රැක්ටිකලිටි එක ගොඩක් වැඩි පෙග් එකක් තමයි අපිට හම්බ වෙන්නේ. ඒත් එක්කම මේක අපිට රියර් සයිඩ් එකේ මෙන්න මේ විදියට අපිට 2 ස්ටෙප් ඇඩ්ජස්ට්මන්ට්ස් එක ස්විං ආර්ම් එකේ හම්බ වෙන හයිඩ්‍රොලික් ෂොක් ඇබ්සෝබර් එකක් තමයි මේ විදියට අපිට ඩිසයින් කරලා තියෙන්නේ. එක්ස්ට්‍රා ගාඩ් එකකුත් මේකේ හම්බ වෙනවා මෙන්න මේ විදියට. මේක නම් ලංකාවේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ රිමූව් කරනවා. ඉතින් ඒ විදියට තමයි අපිට සයිඩ් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ සයිඩ් එකේ මේ ඩිසයින් එක තියෙද්දි අපිට අනික් පැත්තට આવොත් මේකේ හම්බ වෙනවා ග්ලොස් බ්ලැක් ෆිනිෂ් එකක් තියෙන මේකේ සයිලන්සර් ගාඩ් එකත් එක්කම සයිලන්සර් එක ටිකක් දිගින් වැඩි ටිකක් හයිලයිට් වෙන විදිහේ සයිලන්සර් එකක් තමයි මේකේ බලා ගන්න තියෙන්නේ. ඒක තමයි මේවත් තියෙන විශේෂත්වය. මම එහෙම්මම ආපහු පිටිපස්සට යනවා. මම කලින් මෙන්ෂන් කරපු අර ප්‍රැක්ටිකලිටි එක වැඩි මේකේ මෙන්න මේ වගේ ග්‍රැබ් හැන්ඩල් එක හම්බ වෙනවා වගේම පල්ලෙහාට ආවොත් මේකේ තියෙන ටේල් ලැම්ප් එකත් නෝමල් ලයිට් එහෙම නැත්නම් නෝමල් බල්බ් එකක් තමයි මේගොල්ලෝ යූස් කරලා තියෙන්නේ. ඒත් එක්කම අර ෆ්ලෙක්සිබිලිටි එක වැඩි නෝමල් බල්බ් තියෙන සිග්නල් ඉන්ඩිකේටර්ස් දෙකක් අපිට පිටිපස්සෙත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම සම්පූර්ණයෙන්ම කවර් වෙන විදිහේ මෙන්න මේ වගේ මඩ් ගාඩ් එකක් හම්බ වෙනවා. ඒක ගොඩක්ම ස්ටෑන්ඩඩ් ඩිසයින් එකක්. හැබැයි අපිට ඩේ ටු ඩේ ඔයා ඔෆිස් යන කෙනෙක් නම්, ඔයා මොකක් හරි ඉන්ෂුරන්ස් කම්පැනි එකකට යන කෙනෙක් නම්, ඔයා රිකවරි ඔෆිස් කෙනෙක් නම් ඔයාට හැම වෙලේම හොඳ ඇඳුමක් ඇඳගෙන මේ බයික් එක යන්න වෙනවා. ඒකට වැස්ස දවුවද කියලා හිතන්න බෑ. එතකොට වැස්ස යනකොට ගොඩක් මඩ වලින් කවර් වෙන්න තියෙන ඉඩකඩ ඒකත් එක්ක වැඩි වෙලා තියෙනවා. ඉතින් පිටිපස්සෙත් අපිට 18 inch wheel එකක් හම්බ වෙන්නේ මෙන්න මේ විදිහට black color එකෙන්. එතකොට මම අර කලින් කිව්වා වගේම මේකේ තියෙන graphic kit එකට, මේකේ තියෙන frame එකට, මේ තියෙන design එක ගොඩක්ම match වෙන විදිහට හදලා තියෙන්නේ. ඒත් එක්කම මේකේ පිටිපස්සේ මිලිමීටර් 110ක internal expanding shoe type brakes හම්බ වෙන්නේ. අපිට 130ක් තමයි ඉස්සරහා හම්බුනේ. ඉතින් ඒ විදිහට තමයි මේකේ braking system එක, මේකේ frame එක, මේකේ suspension ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් එහෙම්මම මම එනවා මේකේ power and performance ගැන කතා කරන්න. මේකේ හම්බෙන්නේ air cooled 4 stroke single cylinder මේ තියෙන engine එකත් එක්ක තමයි අපිට අර වගේ fuel consumption එකක් හම්බ වෙන්නේ. fuel consumption එක හම්බුනාටම මදි අපිට day to day අපිට මේක පාවිච්චි කරද්දී මේකේ තියෙන performance එක, මේකේ power එකත් අපිට හොඳ මට්ටමක තියෙන්න ඕනේ. නැත්නම් අපිට bike එක day to day පාවිච්චි කරන්න අමාරු වෙනවා. එතකොට මේ බයික් එකේ මේ තියෙන එන්ජින් එකත් එක්ක අපිට සාමාන්‍යයෙන් PS 8.5ක් විතර අපිට පවර් එකක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් RPM එක 8,000 විතර. ඊට අමතරව මේකේ නිව්ටන් මීටර 8ක ටෝක් එකක් හම්බ වෙනවා RPM 5,000 විතර. ඉතින් ඒ විදිහට තමයි මේකේ අපිට power and performance ගැන කතා කරන්න තියෙන්නේ. ඒත් එක්ක මේකේ 4 speed gear shift එකක් එක තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒත් එක්කම multi plate wet clutch එකක් තමයි අපිට මේකේ feature කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මේ තියෙන power and performance එකත් එක්ක මේකේ කිලෝ 130ක අපිට හම්බ වෙන payload එකක්. ඉතින් ඒ විදිහට තමයි මේකේ තියෙන power and performance එකත් එක්ක
මේකේ අපිට ගන්න පුළුවන් ලෝඩ් එක කොයි වගේද කියලා කතා කරන්න තියෙන්නේ. එතකොට මේ තියෙන ප්‍රැක්ටිකලිටි එකත් එක්ක මේ තියෙන ඔප්ෂන්ස් උත් එක්ක මේ තියෙන පව එක ඔයා කොහොමද හිතන්නේ? ඔයා මේ වගේ බයික් එකක් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් ලංකාවේ මාකට් එකේ තියෙන. එහෙම නැත්නම් ඔයා මේ වගේ බයික් එකක් ගන්න හිතන් ඉන්නවා නම් ඔයාට අවශ්‍ය දේවල් එහෙම නැත්නම් ඔයා එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ අයිඩියා එක දාන්න. මොකද මේ වගේ බයික්ස් හොයන ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා ලංකාවේ. ඒකෙන් හින්දා සාමාන්‍ය රිවිව් එක බැලුවටම විතරක් මදි. ඒගොල්ලෝ අනික් කට්ටියගේ අයිඩියාස් උත් බලන හින්දා ඔයාගේ අයිඩියා එක අනිවාර්යයෙන්ම හොඳ හෝ නරක පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මතක් කරන්න එපා. බයික් එකේ ප්‍රැක්ටිකලිටි ගැන කතා කරපු හින්දා මම ඊළඟට මේකේ ගොඩක්ම වැදගත් වෙන දෙයක් කියන්නම්. මම කිව්වා මේක අපි ඔන් රෝඩ් වගේම අපේ දෙන සර්විස් එකත් එක්ක එහෙම නැත්නම් අපේ තියෙන අවශ්‍යතාවයත් එක්ක මේක ඔන් රෝඩ් විතරක් නෙවෙයි අපිට පොඩ්ඩක් රළු පාරවල එකපාරට යන්න වෙන්නත් පුළුවන්. එතකොට මේකේ මිලිමීටර් 165ක ක්ලියරන්ස් එකක් තියෙනවා, ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක්. ඒකත් එක්ක ගොඩක් හොඳට ඔයාට ඔන් රෝඩ් වගේම ගොඩක් රළු පාරක වුණත් perform කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේකේ dimensions මම දාන්නම් screen එකේ. ඔයාට ඒකත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් මේ බයික් එකේ cruising range එකත් එක්ක මේ බයික් එකේ තියෙන economical ගතියත් එක්ක මේක අපි නොදැනීම අපිට ලොකු කිලෝමීටර්ස් ගණක් දුවන්න පුළුවන් බයික් එකක්. මොකද අපි ගන්නෙත් ඒ වගේ වැඩවලට. එතකොට ඒ වගේ බයික් එකක් ඔයාට හිතෙන්න පුළුවන් ෆියුවල් වැඩ කරාටම මදි. මේකට අපිට කොහොමද තියෙන පාර්ට්ස් එහෙම නැත්නම් මේකට තියෙන සර්විසස් කොහොමද මේකට වොරන්ටි එකක් තියෙද? ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ නම්බරකින් කෝල් කරොත් අබාන්ස් ලකින් මේකට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන් අබාන්ස් ඔටෝ එකෙන්. ඊට අමතරව මම පොඩ්ඩක් කියලා තියන්නම්. සාමාන්‍යයෙන් මේගොල්ලෝ මේ HF Deluxe එකට අවුරුදු 5ක වොරන්ටි එකක් එහෙම නැත්නම් කිලෝමීටර් 70000ක වොරන්ටි එකක් දෙනවා. ඔයා කිලෝමීටර් 70000ක් පදිනකම් එහෙම නැත්නම් අවුරුදු 5ක් යනකම් ඔයාට ඒ වොරන්ටි එක ගන්න පුළුවන්. ඊට අමතරව හීරෝලගේ ලංකාව පුරාම සර්විස් ස්ටේෂන්ස් තියෙන හින්දා ඒගොල්ලන්ගේ සර්විස් ස්ටේෂන්ස් වලම ඔයාට මේ හැම ප්‍රශ්නයකටම එහෙම නැත්නම් හැම සර්විස් එකක්ම ඔයාට කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි HF Deluxe එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉකොනොමිකල් බයික් එකක් පදිනවා නම් හීරෝ එකක් විතරක් නෙවෙයි ඕනෙම බයික් එකක් ඔයාගේ එක්ස්පීරියන්ස් එක පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ වෙනකොට හීරෝ HF Deluxe ගත්ත කොට දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක. ඒ වගේම පරණ මේ මොඩල්ස් ගත්ත කට්ටිය ඉන්නවා නේ. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. රිවිව් එක වගේම හැමෝගේම අයිඩියාස් බලලා තමයි කට්ටිය බයික්ස් ගන්න. ඉතින් ඒකෙන් අනිවාර්යයෙන්ම ඒ ගැන අයිඩියා එකක් දෙන්න ඕගොල්ලන්ගේ පල්ලෙහායින්. ඊට අමතරව මෙන්න මේ නම්බරකින් ඕගොල්ලන්ට පුළුවන් අබාන්ස් ඔටෝ වලට එහෙම නැත්නම් හීරෝට කෝල් කරලා මේ ගැන සම්පූර්ණ විස්තර දැනගන්න වගේම පර්චේස් කරන්නත්. ඉතින් මේ ෂෝට් එක සුපුරුදු විදිහට දෙනවා TikTok, Facebook, Instagram වල මොටෝ හබ් එකේ. ඒක ගිහිල්ලා අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ පර්සනල් සෝෂල් මීඩියා වල ස්ටෝරි එකක් දාගන්න තමත කරන්න එපා. ඉතින් ඒ ගාමම මේ channel එකත් subscribe කරන්න මොටෝ හබ් එක. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු මේ මොටෝ හබ්.